ලබා දෙන බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණ පවසනවා. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව තාක්ෂණික කරුණු ඇතුළත් සාකච්ඡාවක් ජනාධිපතිවරයා සමග සිදු කිරීමට ඉල්ලමින් සංදේශයක් ලබා දීමට පුනර්ජනනීය බලශක්ති සංවර්ධන පෙරමුණ කටයුතු කළා. ඔවුන් එම සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපිට හැමෝටම ඕන රට වෙනුවෙන් තව පුනර්ජනනීය බලය වැඩි කරන්න. අපිට පුළුවන් මේක මේ වගේ කීප ගුණයකින් වැඩි කරන්න. ඒකට විදේශ ආධාර ඕනේ නැහැ, ණය ඕනේ නැහැ. ලංකාවේ තියෙන සැප සම්පත් වලින්ම එකමුතු වෙලා කරගන්න පුළුවන්. අපේ රටේ ආයතන වලින් මෙගාවොට් 1600ක සූර්ය බලය ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ වගේ තව කීප ගුණයකින් ඒගොල්ලන්ට කරන්න පුළුවන් හරි අවස්ථාවල් රටේ හදලා තියෙනවා නම්. පුනර්ජනනීය බලශක්තිය කියන්නේ කර්මාන්තයක්. ඒ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා අපිත් කරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා. මේ සම්බන්ධව අදාළ විදියට තාක්ෂණිකව ඒ තාක්ෂණික කරුණු නිවැරදි විදියට ඉදිරිපත් කිරීමට අපිට අවස්ථාවක් ලබා දෙන්න කියලා මූලිකව අපි ඉල්ලීමක් කළා තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය මේ වන විට වහල මත ඉදිකරන රූෆ්ටොප් සෝලාර් මෙගාවොට් 600ක් පමණ මූලික ස්ථාපනය වෙලා දිනවා. ඊට අමතරව මෙගාවොට් 1800ක් විතර ලංකාව පුරා සෝලාර් පද්ධති ස්ථාපනය වෙලා දිනවා. රටක් විදියට කාබන් සීරෝ කරනවා කියන්නේ කාබන් බිඳුවට දාන්න පුළුවන්. බිඳුවට දාලා ලෝකේ දියුණු රටවල් ඉස්සරහට ගිහිල්ලා තිනවා කාබන් සීරෝ කළා. හැබැයි අපේ රටේ කාබන් හීරෝ කළා තිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒගොල්ලන්ගේ තීරණයක් තියෙනවා 2050 වෙන විට ලෝකයේම කාබන් ශූන්‍ය ලෝකයක් බවට පරිවර්තනය කරන අනාගත මානව යාපැවැත්ම වෙනුවෙන්. එතනදී අපි රටක් විදිහට අපේ තියෙන්න ඕනේ සැලසුමක්. මේ නව රජයේ පුනරුද දැක්මට අපේ දැක්ම සමගාමී වෙනවා. අපේ අරමුණ සමස්ත මානව සමාජයේ යහපැවැත්ම.